ඉතින් මම අද මගේ ෆස්ට් ටයිම් මේ Minecraft කියන ගේම් එක බීට් කරන්න try කරනවා. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම් නිකා ගොඩක් දේවල් මට ගොඩක් අමාරු වුණා. ඉතින් බලමු මම කොහොම හරි ගේම් එක බීට් කරාද බැරි වුණාද කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ බොරු කියන්න ඕනේ නැහැ. මම මේ Minecraft එකේ සීඩ් ගොඩේ තියෙන එකක් තමයි සීඩ් එක විදිහට දැම්මේ. ඒකේ මම ආවා ඊට පස්සේ ලැග් වුණා. ඊට පස්සේ මම ආයෙසරක් මේක අයින් කරලා ඒකේ සෙටින් ටිකක් හදලා ඇවිල්ලා රෙකෝඩ් එක ඔෆ් කරලා ගියේ. ඉතින් මුල්ලා ටික රෙකෝඩ් වෙලා නැහැ යාළුවනේ. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. මං ස්ක්‍රීන් රෙකෝඩ් එක වෙනස් කරලා තියෙන්නේ මට පොඩ්ඩක් අමතක වුණා. ඉතින් මට මේ විලේජ් එකේ බැස්මිත්ලා දෙන්නෙක්ගෙන් මේ වගේ ලූට් ටිකක් හම්බුණා. ඔයාලට පේනවා ඇති. ඉතින් මම මේ ලූට් එක ගන්න වීඩියෝ කොටස් තමයි මට රෙකෝඩ් කරගන්න බැරි වෙලා තියෙන්නේ. මම ඩයමන්ඩ් සෝඩ් එකක් සහ මට ඕනි කරන අවශ්‍ය කෑම ටික හදාගත්තා. ඊට පස්සේ බැස්මිත් ගාව තිබ්බ ෆර්නස් ටිකක් ගලවගත්තා. මොකද අපිට අයන් එහෙම ඔන් කරන්න ඕන නිසා. එතකොට අපිට හදන්න ඕනේ මේකෙන්ම අපිට වැඩේ කරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ විලේජ් එකේ ඉඳන් අයන් ගලන්න ගහන්න පටන් ගත්තා. හැබැයි මටත් පොඩි පාරක් දුණා. තව පොඩ්ඩක් එතරම් මම මැරෙනවා. ඊට පස්සේ අයන් ගොලම්ගෙන් හම්බෙච්ච අයන් තුනෙන් බකට් එකක් හදාගත්තා. එතකොට අපිට ස්පීඩ් ඇන්ඩ් පෝටල් එකක් හදාගන්න පුළුවන්. එතනින්ම ලොක් ටිකක් අරගෙන මට මුලදී රෙකෝඩ් කරන්න බැරි කොටස හම්බෙච්චි රුයින් පෝටල් එක ගාවට ගියා. මම රුයින් පෝටල් එක නෙදර් පෝටල් එකක් කරන්න හැදුවා. හැබැයි මට කොතන හරි වැරදුනා. ඒ හින්දා මම ගියා අයන් හොයාගන්න. ඒ හම්බෙච්ච තැන මට අයන් කෝල් වගේ හම්බුණා. ඒ වුණාට වතුරේටත් තිබුණා. ඒ වුණාට ඒව මට ගන්න බෑ. මේ දොර ප්ලේස් කරලා ගියාට මට හුස්ම ගන්න බෑ. එතන අයන් ගොඩක් තිබ්බා. දුක තද කරන්න ආයෙ මං උඩට ගියා. හරි දැන් ෆුල් අයන් නාම. එතන තිබ්බ ගෝල්ඩ් බ්ලොක් එක අපි ගලවගත්තා. ඒක නෙදර් එකේ ක්‍රියේට් කරන්න ඕනි. කොහොමත් ඕනි වෙනවනේ. ඒක ස්පීඩ් ඇන්ඩ් පෝටල් එකක් හොයන්න ලාව පූල් හොයලා අන්තිමේට මට පූල් එකක් නම් හම්බුණා. දැන් ඉතින් පෝටල් එක හදාගන්න වැඩේ තමයි තියෙන්නේ. එහෙනම් හදුම් පෝටල් එක. එහෙනම් ෆයිනලි අපි නෙදර් එකට ආවා. නියම. දැන් ඉතින් පෝටල් එකක් හොයාගන්න තමයි අරමුණ. අන්තිමට මුන්ට ක්‍රියේට් කරන්න තියලා කොහොම හරි එන්ඩපල් 3ක් හොයාගත්තා. ඒ කියන්නේ ඊටු ටික හොයාගන්න අපිට ගෝල්ඩ් හොයන් ඉන්න වෙනවා. එහෙනම් දැන් බැස්ටියන් එකට යන්න වෙනවා. මේ සීට් එකේ වාසනාවට එතන ළඟම බැස්ටියන් එකක් තිබ්බ හින්දා මම ඒ බැස්ටියන් එකට ගියා. බොරු කියන්න ඕනේ නෑනේ. මම මේ වගේ එකට සර්වයිවල් දාලා ඉන්න පළවෙනි පාර. ඒ හින්දාම මම මේකට පැට්‍රිස් දාලා යන්න තීරණය කරා. මම පැට්‍රිස් දාලා තියෙන්නේ. දැන් නෙමෙයි තව ටිකකින්.
පස්සේ පිකින්ලා එක ට්‍රේඩ් කරා. මොකද එන්ඩර්පල් සහ ෆයර් රෙසිස්ටන්ට් පෝෂන් එකක් ඕන වෙලා තිබ්බ මට බේස් රෝඩ් ගන්න. අන්තිමට මට ඕන වෙලා තිබ්බ දෙකම හම්බුණා. ඔයාලා බලන් ඉන්න. ඔන්න හම්බෙනවා. තව ටිකකින් හම්බෙනවා. ඔන්න හම්බුණා. ඔන්න ඒකත් හම්බුණා. ඉතින් මම මේකෙන් බේස් රෝඩ් 7ක් අරගෙන ක්ෂණික කැපුණා. අන්තිමට පෝටල් එකේ කෝඩිනේට් අමතක වෙලා අර අපිට හම්බෙච්ච ඔක්සිඩියන් වලින් පෝටල් එකක් හදාගෙන තමයි ඕවර්ල්ඩ් එකට ආවේ. නැත්නම් ඉතින් මට තාම නෙදර් එකේ දුක් විඳින්න තමයි වෙන්නේ. එහෙනම් අපි පළවෙනි එන්ඩයි ගලවඩිය පටන් ගමු. ඒක යන්නේ අර පැත්තට වෙලාවට බෝට්ටුවල් ළඟ තියන් ගියා. නැත්නම් ඉතින් පයින් ගන්න ඕනේ. නෑ මං කියන්නේ පීනන්න ඕනේ. Bruh. මේතනදි මැරෙන්න ගින්නන්න ඕලෙන් බේරුනේ. මන් දැන් ගොඩක් දුර ආවා. මං හිතන්නේ මම පෝටල් එක පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. මොකද මං ආපු පැත්තට නෙමෙයි ආයේ අනිත් පැත්තට තමයි එන්ඩර්පල් ටික යන්නේ. එන්ඩයි අයියෝ එපා වෙනවා. මම පළවෙනිම තාර සෝයිවල් දාලා එන් පෝටල් එකට එනං ආවා. පෝටල් එකට නෙමෙයි මේ මොකද්ද මේකට කියන්නේ? ඇත්තටම මන් දන්නේ නැහැ. දැන් ඉතින් මේක එන් පෝටල් එක හොයන සීන් එකේ තමයි හිටියේ. මගේ වාසනාවට අඩේ සිරාවට හරි ඊනම් යමන් එන්ඩිකට කොහමරි ගාන්ට තිබ්බා. ඒක හොඳයි. මං හිතුවේ එකක් කරේ අඩු වෙයි කියලා. අඩේ නියමයි. මට පොඩි බයකුත් තියෙනවා. අනේ මන්ද එහෙනම් යමු ෆයිට් කරන්න. හරි මේ කූඩුවේ තියෙන එන් පිස්ටල් එක කඩාගන්න නම් එච්චර ගේමක් උන්නේ නැහැ. මේකේ අනිත් එකත් මං කඩාගත්තා. අනිත් එක කඩාගන්න ගිහින් සිරාවටම මං 10 සැරයකට වැඩිය මැරුවා. කොහොම හරි තව එකක් කඩන්න යනකොට ඩ්‍රැගන් ඇවිල්ලා මට කිලියා. මම බිමට වැටුණා. ටිබ් එන්ඩර්පල් එකත් ඉවරයි. අන්තිමේදී තිබ්බ අන්තිම එකත් ඉවරයි.
එහෙනම් යමු ඩ්‍රැගන්ට ගහන්න. එහෙනම් මම මේ කෑල්ල ස්පීඩ් කරනවා. ඉතින් ඔයාලට බලන් ඉන්න තියෙන්නේ මම ඩ්‍රැගන්ට ගහුවද නැත්නම් මම මැරුණාද ආයෙම කියලා. හරි ඔයාලට මොකක්ද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? ඔය විදිහට තමයි අපි ඩ්‍රැගන්ව බීට් කරේ. ඉතින් ඇත්තටම කිව්වොත් මට මේ ගේම් එක ඉවර කරන්න පැය 2ක් විතර ගිහින් තිබ්බා. ඉතින් මේ වීඩියෝ කපලා කොටලා කොහොම හරි මෙච්චර කෙටි කරගත්තේ. ඉතින් මීට වැඩියම මැරුණා. මොකද අර එන් ක්‍රිස්ටල් කඩද්දිත් ගොඩක් කතා මැරුණා. ඉතින් මේක එකපාරයි මැරුණා පේන්නේ. ඉතින් මම ඒ ඔක්කොම අයින් කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. මට තව පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මම ඒකත් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ඔයාලා මට පෙන්නුවොත් මට ඊළඟ වීඩියෝ එකේ අඩුපාඩු නැතුව වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මට සහයෝගය දක්වයි කියලා මං හිතනවා. එන අදට අපි යනවා. බයි. හොඳින් ඉන්න කට්ටිය හැමෝම.